දවස්වල ට්‍රෙන්ඩින් යන Ghibli style photos edit කරගන්න විදිය ගැන අද කතා කරමු. ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ Ghibli photos කොහොමද edit කරගන්නේ කියන එක සම්බන්ධව. ඉතින් ගොඩක් දෙනෙක් නම් දන්නවා ChatGPT එක පාවිච්චි කරලා තමයි අපි මේ විදිහට Ghibli photos නිර්මාණය කරගන්නේ. නමුත් මේකෙදි පොඩි ප්‍රශ්නයක් ගොඩක් දෙනෙකුට ඇති වෙලා තියෙනවා. ඒක තමයි ChatGPT එකෙන් මෙන්න මේ වගේ photos නිර්මාණය කරගන්න යද්දී අපිට මේ සමහර වෙලාවට ගොඩක් වෙලාවට මේ ෆොටෝස් නිර්මාණය කරන්න ලොකු කාලයක් ගත වෙනවා. එහෙම නැත්නම් මේ ජෙනරේෂන් එක වෙන්නේ නැතුව ඒක ප්‍රොසෙසිං වෙවීම තියෙනවා. ඉතින් මේකට හේතුව මොකද්ද? මේකට මොකක් හරි පිළියමක් තියනවද කියලා අද වීඩියෝෙන් අපි කතා කරමු. ඉතින් මේ හැම දෙයකටම කලින් ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. මුලින්ම ChatGPT එකේ paid users ලට නම් මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. ChatGPT paid users ලට පුළුවන් තමන්ගේ පින්තූර ටික අප්ලෝඩ් කරලා ඉතාමත් පොඩි කාලයක් ඇතුළත තමන්ගේ පින්තූරේ Ghibli art එකක් විදියට Ghibli style එකට convert කරගන්න. නමුත් ChatGPT free users ලට මෙන්න මෙතනදී ප්‍රශ්නේ ඇති වෙන්නේ තමන්ගේ ෆොටෝස් ටික මේකට අප්ලෝඩ් කරාට පස්සේ සමහරලාට පළවෙනි දෙවෙනි ෆොටෝ එක ඉක්මනින් එන්න පුළුවන්. නමුත් ටිකක් ෆොටෝස් ජෙනරේට් කරගෙන යද්දී එක්ක මේ ක්‍රියේෂන් එක ලිමිට් වෙනවා. එහෙම නැත්නම් ෆොටෝ එක නිර්මාණය වෙන්නේ නැහැ. ඒක ප්‍රොසෙසිං වෙවි තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩාක් වෙන්න පුළුවන්. නමුත් ඒකට හේතුව මේ ටෙක්නොලොජි එක හඳුන්වලා දුන්න මුල් අවධියේ නිසා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ෆ්‍රී යූසර්ස්ලාට යාලා හිතලම මේක ලිමිට් කරනවා වෙන්නත් පුළුවන්. නමුත් ChatGPT එකේ අර මුලින් තිබ්බ ප්‍රශ්න දැන් චුට්ටක් මේ විසඳලා තියෙනවා. මොකද මම මේ ස්ටයිල් එක ආපු මුල් හරියම මුල් දවස්වලම මේක නිර්මාණය කරන්න යද්දි මගේ ජෙනරේෂන්ස් කිසි වෙලාවක කම්ප්ලීට් උනේ නැහැ. නමුත් දැන් මේ වෙද්දි ජෙනරේෂන්ස් සාමාන්‍ය මට්ටමකට ටිකක් ඇවරේජ් ඇවිල්ලා තියෙනවා. අපි දුන්න ඉමේජ් එක සම්මලණයෙන් ටිකක් වෙලා ගිහිල්ලා හරි කම්ප්ලීට් වෙනවා අපිට දැක ගන්න පුළුවන්. නමුත් තවමත් ඒ ගැටලුව තියෙනවා ගොඩක් දෙනෙකුට. ඉතින් ඒ ගැටලුව විසඳ ගන්න අපිට තවත් AI එකක් තියෙනවා. ChatGPT වල ඉමේජ් ජෙනරේෂන් එකට සමානවම අපිට මේ Ghibli ස්ටයිල් එකෙන් පින්තූර ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මෙන්න මේ සයිට්ස් දෙකම පාවිච්චි කරලා. අපි මුලින්ම ChatGPT සහ මේ මං කියන අනිත් සයිට් එකයි මේ දෙකම පාවිච්චි කරලා ඉමේජ් ජෙනරේට් කරන විදිය බලමු. ඉතින් එහෙනම් වැඩි කතා ඕනේ අපි යමු වීඩියෝ එකට. අර ඉතින් මේ ChatGPT එක හරහා මේ නිර්මාණය කරන්න අපි දන්නව ලොකු ප්‍රොසෙස් එකක් නෑ. අපිට කරන්න තියෙන්නේ අපේ පින්තූරය ලබා දීලා මෙන්න මේ පොඩි ප්‍රොම්ප්ට් එක ලබා දෙන්න විතරයි. ඉතින් මම මේ විදිහට මම ගත්ත ෆොටෝ එක ගැන හිතන්න එපා. මේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා සහ මෙන්න මේ විදිහට ප්‍රොම්ප්ට් එක ලබා දීලා තිනවා. ඊට පස්සේ ChatGPT එක මෙන්න මේ විදිහට මගේ පින්තූරය Ghibli style එකට නිර්මාණය කරලා දීලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට මේ පින්තූරය ඇවිල්ලා තියෙන විදිහ. මම ඉන්න ඉරියව්ව ඒ විදිහට මේක ලබා දීලා දෙන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් ඔයාලට පේනවා ඇති මේක පුංචි දේවල් ටිකක් තියෙනවා මිස්ටේක් එකක්. දැන් මම මෙතන මේ පින්තූරේ සාක්කුවට අත දාගෙන ඉන්නේ. නමුත් මෙන්න මේ පින්තූරය මගේ අතේ මොකක් හරි පර්ස් එකක් වගේ දෙයක් තියාගෙන ඉන්න විදිහට තමයි ජෙනරේට් කරලා තියෙන්නේ. ඒ වගේම මම තව දෙකක් දෙයක් තමයි මේ කලිසමේ තියෙනවා අර ශ්‍රී ලංකා කොඩිය වගේ එකක්. මෙන්න මෙතන මේ ඉමේජ් එකේ ඒ කොඩිය වගේ ලකුණ ගන්න මේ ටෙක්නොලොජි එක උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ ටී-ෂර්ට් එකේ තියෙන නම්බර එක ඔයාලට පේනවා ඇති. ඒ වගේම නම්බර එකක් මෙතන ජෙනරේට් කරන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් ඒ නම්බර එක වැරදි. හරිද? ටී-ෂර්ට් එකේ තියෙන නම්බර එක නෙවෙයි ඒ තියෙන්නේ. රයිට්. ඊළඟට මම තවත් ඒ විදිහටම ඉමේජ් එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඒකත් Ghibli style එකට ඔයාලට පේනවා ඇති. මෙන්න මේ විදිහට කන්වර්ට් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති ටී-ෂර්ට් එකේ තියෙන කලර් එක, ඒ වගේම කාර් එක, එවම කාර් එකේ යහපැත්තේ තියෙන මිනිස්සු ටික මෙන්න මේ විදිහට ජෙනරේට් කරලා දීලා තියෙනවා. නමුත් මෙන්න මේ විදිහට ඒ පාර ඒ හැමදේම මේකේ අපිට ලබා දීලා තිනවා. ඔයාලට පේනවා ඇති මේ තියෙන තවත් ඒ වගේ ජෙනරේෂන් එකක්. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මුලින්ම මෙන්න මෙතන පල්ලෙහා තියෙන ප්ලස් අයිකන් එක අපි ක්ලික් කරගන්න ඕන. ක්ලික් කරගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන ටේක් ෆොටෝ වීඩියෝ ඕන එකක් අපිට මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි ගත්තා මෙන්න මෙතන අපිට පුළුවන් අප්ලෝඩ් ප්‍රොෆයිල් කියන එක ක්ලික් කරලා අපේ පින්තූරයක් මේකට අප්ලෝඩ් කරගන්න. මම මේ විදිහට මගේ තියෙන ඉමේජ් එකක් මේකට අප්ලෝඩ් කරලා ඔයාලට පෙන්නන්නම්. රයිට්. ඉතින් මම මේ විදිහට මෙතනින් ඉමේජ් එකක් සිලෙක්ට් කරගන්නවා. රයිට්. ඉතින් මම මේ විදිහට මගේ ඉමේජ් එක මේකට සිලෙක්ට් කරලා දුන්නා. ඊළඟට මම මෙන්න මෙතන ප්‍රොම්ප්ට් එක ටයිප් කරනවා. මම ඔයාලට පේනවා ඇති උඩ දීලා තියෙන ප්‍රොම්ප්ට් එක create Ghibli style for this image කියලා තමයි මම මෙන්න මේ
ප්‍රොම්ට් එක ලබා දීලා තියෙන. ඉතින් මම ඒ ප්‍රොම්ට් එක මෙතන ලබා දෙනවා. create Ghibli style for this කියලා අපි ලබා දෙනවා. ඉතින් මම මේ විදිහට ලබා දීලා මේක එන්ටර් කරනවා. right. ඉතින් අපි බලමු අපිට මේකේ මොන වගේ රිසල්ට් එකක්ද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට getting started කියලා මෙන්න මේ process එක වෙන්න ආරම්භ වෙනවා. ඉතින් අපි බලමු අපිට මොන වගේ පින්තූරයක් අවසානයේ බලා ගන්න පුළුවන් වේවිද කියලා. ඉතින් ඔන්න ටික වෙලාවකට පස්සේ ChatGPT එකෙන් මෙන්න මේ විදිහට මම ලබා දුන්නු ෆොටෝ එකට අදාළව Ghibli art එක ජෙනරේට් කරලා තියෙනවා. ඉතින් අපි ගත්තොත් මේ ෆොටෝ එකේ සාමාන්‍යයෙන් සැලකිය යුතු විදිහට අපිට මේක ජෙනරේට් කරලා තියෙනවා. ඔයාලට පේනවා මේ ෆොටෝ එක පිටිපස්සෙන් තියෙනවා නිකන් අර මොනවද ඒකට කියන්නේ අර කාලතුවක්කුවක් අන්න ඒක මෙන්න මේ Ghibli art එකෙත් මෙතන යාලා ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ බැම්මේ තියෙන මේ දේවල් ඒ විදිහටම මේකේ අරගන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් මේකට හොඳ ඉතාමත් හොඳ විදිහට අපිට මේක ලබා දෙන්න පුළුවන්. හොඳ ලකුණු ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන්. රයිට්. ඊළඟට දැන් මේකෙන් ජෙනරේට් වෙන්න මට ඇත්තටම විනාඩි 15ක් වගේ කාලයක් ගියා මේ ඉමේජ් එක ජෙනරේට් වෙන්න. සමහර ලාවට මේක ජෙනරේට් වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. අන්නේ ප්‍රශ්නෙට විසඳුම තමයි ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්නෙට විසඳුම තමයි දැන් මම දෙන්න යන්නේ. ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් තවත් හොඳ AI එකක් තමයි මේ gokai.com කියලා කියන්නේ. ඉතින් ඔයාලට ඒකට අවශ්‍ය කරන ලින්ක් එක මම කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉමේජ් ජෙනරේට් කරද්දී ChatGPT වැඩ කරන්නේ නැති වුණොත් ඉතින් මම අමුතුවෙන් ඉමේජ් එකක් මේකට ඇඩ් කරන්න ගියේ නෑ. මම හදාගත්ත ඉමේජ් එකක් තමයි මම ඔයාලට මේ පෙන්නන්නේ. ඉතින් මේක ඉමේජ් එක ජෙනරේට් කරන්න ඔයාලට විනාඩියක් වගේ කාලයක් තමයි යන්නේ. ඊටත් අඩු කාලයකින් ඔයාලට ඔයා දෙන ඉමේජ් එකට අදාළ ප්‍රොම්ප්ට් එකට අදාළව මෙන්න මේ විදිහට ඉතාමත් හොඳ සැලකිය යුතු විදිහේ ChatGPT එකට සමාන රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මම ඔයාලට දීලා තියෙනවා මේ convert Ghibli style for this කියලා. මම දීලා තියෙන ඉමේජ් එක මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මම ලබා දුන්නේ මෙන්න මේ ඉමේජ් එක ඔයාලට පේනවා ඇති මම ජෙනරේට් උනේ මෙන්න මේක. ඉතින් මේක ජෙනරේට් උනේ කොහොමද කියලා කිව්වොත් මම ප්‍රොම්ප්ට් එක ඉස්සෙල්ලාම වැරදියට තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒ ප්‍රොම්ප්ට් එක වැරදියට දුන්නා. මම ඒක දෙවනි පාර නිවැරදි කරා. අන්න එතකොට තමයි මට හරි එක ආවේ. ඉතින් ඒක මගේ වැරද්දක්. ඉතින් ඔයාලට පේනවා ඇති මුල් ඉමේජ් එකේ තියෙන ඒ දේවල් ටික ඒ විදියටම මේ ටී-ෂර්ට් එකේ තියෙන පැටර්න් එක ඒ වගේම තමයි ස්කින් එක ඒ ඉන්නේ ඉරියව්වේ හැම දෙයක්ම ලබා ගන්න බෑග්ග්‍රවුන්ඩ් එක කූල් විදිහට ලස්සනට ලබා ගන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ AIs දෙකම පාවිච්චි කරලා ඔයාගේ ඉමේජ් ජෙනරේට් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ කාට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. මොකද මම දැක්කා ගොඩක් දෙනෙක් මෙන්න මේ ප්‍රශ්නේ ගැන කතා කරලා තියෙනවා. ඉතින් අන්න ඒක නිසා තමයි මම හිතුවේ මෙන්න මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා. ඉතින් ඔයාලගේ ප්‍රශ්නේ දැන් විසඳුරා නම් ඔයාලට පුළුවන් ඇතිවෙන්නම Ghibli ෆොටෝස් නිර්මාණය කරලා තමගේ සෝෂල් මීඩියාස් වල අප්ලෝඩ් කරගන්න. ඉතින් මේ වගේ පින්තූර ජෙනරේට් කරගන්න බැරිනොත් තවමත් වගේ යාළුවෝ ඉන්නවා නම් යාළුවන්ට මේ වීඩියෝ ෂෙයා කරන්න. එයාලට කියන්න මෙන්න මේ විදිහට පින්තූර හදාගන්න පුළුවන් කියලා. එතකොට එයාලගේ සෝෂල් මීඩියාස් වලත් මෙන්න මේ වගේ ෆොටෝස් වලට ඉස්සරහට බලා ගන්න පුළුවන් වේවි. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක මම අර කලින් කිව්වා වගේ ෂෙයා කරන්න. මුලින්ම මතක් කරා වගේ channel subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න. වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉදිරියටත් මේ වගේ වැදගත් වීඩියෝස් අරගෙන එනවා. ඒක නිසා channel එකත් එක්ක දිගටම එකතුලා ඉන්න. එහෙනම් අද මේ වීඩියෝ එක නවත්තනවා. හම්බෙමු ඉක්මනින්ම තවත් අලුත් වීඩියෝ එකකින්.